අපි හැමෝම තුල ඒ දිව්‍යමය ස්වභාවයක් තියෙනවා. ඒ ආලෝකයෙන් තමයි අපි සුවපත් වෙන්නේ. එතකොට දැන් ඔබ හොඳට වාඩි වෙන්න පොළොවේ කකුල් දෙක බිම තියන්න. පතුල්. ඇයි? මේ පෘථුවිය අති දැවැන්ත ශක්ති සාගරයක්. එහෙම් පිටින්. එයා ක්‍රම දෙකක් ඔබ තුල ක්‍රියාත්මක කරනවා පොළොවේ කකුල් දෙක තිබ්බාම. එකක් තමයි පොළොවේ තියෙන ධනාත්මක ශක්තිය යහපත් සෝකාරක ශක්තිය ඔබට ප්‍රවිෂ්ඨ කරනවා. ඔබේ පාද ඔස්සේ අභ්‍යන්තරයට දෙනවා. හරියට අපි ආහාරයෙන් පෝෂණය කරන මව වාගේ. ඒ නිසා අපි පෘථිවි මාතාව කියලා ආදරයෙන් කතා කරන්නේ. ඊළඟට මාතාව ඔබ චූටි කාලේ වඩාගෙන ඉන්නකොට ඔබ ජරා කරේ ඔක්කොම කරේ මාතාවගේ ඇඟට. කවදාවත් ඔබත් එක්ක තරහ වුණේ නැහැ. ඒක පිරිසුදු කරගත්තා. ඒ වගේ ඔබේ නරක ශක්තිය අවශෝෂණය කරන්නේ ඇයි? අර අපි අර බලවත් ශක්තියක් යවුවාම භූතාත්ම තියන අය වැටෙනවා වැටිලා ඒක පොළොවට යනවා වගේ. ඒ නිසායි මාතාව කියන්නේ. මාතාව කියන්නේ වටිනව නේද? වටිනවා. ඒ ශක්තියෙන් ඔබ පෝෂණය කරනවා. ඒ ශක්තියෙන් ගස්වැල් ඇති කරලා ඒවෙන් ගෙඩි ඇති කරලා ජලාශය ඇති කරලා ඔබට ප්‍රයෝජන ගන්න සලස්වා තියෙනෙත් ඒ මාතාවමයි. හැම දෙයක්ම දෙන්නේ මාතාව. ඔබේ දෙපා තමයි යාගේ සතුට. ඒ නිසා පාවන්නේම නැතුව මොහොතක් ඒ මව සමග සම්බන්ධ වෙන්න පාද ඔස්සේ. ඊළඟට ඔබ පහසුවෙන් වාඩි වෙන්න ඍජුව වාඩි වෙන හොඟක් හොඳයි. මොකද මේ විශ්වමය තරංග පෘථිවියට හරි ලම්බකව ක්‍රියාත්මක වෙන අවස්ථා තියෙනවා. අපි හිස් මුදුනට අවශෝෂණය කර ගන්නවා ඒ ආලෝක. ඒ නිසා ඔබ ඍජුව වාඩි වෙන්න. ඊළඟට අපි මොහොතක් සංසුන් වෙනවා. නිහඬතාවයේ නිසල්මන්තාවේ. සිතුවිල්ලෙන් තොරව මොහොතක් ඉන්න. ශරීරයේ වේදනා දෙන තැන් තියෙයි. ඒ ගැන හිතන්න එපා. ඊටාම වැදගත් භූමිකාවක් කරනවා හීලින් වලදී ලෙඩ සුව වීමේ ශෝෂණය. අපේ ජීව ප්‍රාණ ශක්තිය බැඳිලා තියෙන හුස්මත් එක්කයි. හුස්ම වැටෙන්නේ නැතුව ගිය ගමන් ඉවරයි. ජීව ප්‍රාණ ශක්තිය තියෙනකන් හුස්මත් වැටෙනවා. මේ දෙක හරි අපූර්ව සම්බන්ධතාවයක් ගෙනියනවා. හුස්ම ගන්නකොට හුස්ම සමග ඔක්සිජන් විතරක් නෙවෙයි ඔක්සිජන් යම් මෙහෙයක් කරන ජීව විද්‍යානුකූලව වැදගත්ම කාරණය ඒ හුස්ම සමග ජීව ප්‍රාණ ශක්තිය ඔබේ ශරීරය තුළට යවෙනවා. වාතයෙන් ආරෝපිත වෙලා කියන්නේ ජීව ප්‍රාණ ශක්තියක්. ඔබට මේ දකින්න පුළුවන් ඍෂිවරු අවධානය කරනවා මේක රත්තරන් පාට කහ පාට හුරු ආලෝකයක් කියලා විශාල දීප්තියක් තියෙන. ඔබට හුරු පාටකින් ඔබ මේක දකින්න. ප්‍රශ්නයක් නැහැ. නැත්නම් මේ ලා කොළ පාට ආලෝකයෙන් දකින්න. හැබැයි මේ සාමාන්‍ය ලුමිනස් ආලෝකයක් වගේ තමයි පේන්නේ. ඔබ දන්නවනේ නිකන් අර විශාල දීප්තියක් තියෙන ආලෝකය. දැන් ඔබ හිමින් ඇස් පියා ගන්න. මං අද ඔබ සමග ප්‍රාණයාම භාවනාව කරන්නේ නැහැ කාලේ ඉක්තු වෙච්ච නිසා නිදා ගන්නකොටත් උදේ අවදිවීමෙන් පස්සෙත් මම ඔබට නිර්දේශ කරනවා හැකිතාක් වාර ගානක් ප්‍රාණයාම අභ්‍යාසය කරන්න. වාර 8කට වැඩියෙන් කරන්න. වඩා හොඳයි. සමහර අය ටිකක් වැඩියෙන් කරනවා ඒකත් හොඳයි. වෙහෙස වෙනකම් කරන්න අවශ්‍ය නැහැ. මේ ඔබේ නාඩි පද්ධතියේ ඒ කියන්නේ ශරීරය තුළ ජීව ප්‍රාණ ශක්ති ගමන් කිරීම සමබර කරලා තියෙනවා. සරුවට ක්‍රියාත්මක කරනවා සාර්ථකව. ඒක තමයි මේකෙන් කරන්නේ ප්‍රාණ ආයාමය. දැන් අපි ස්පියා ගන්න. ඔබේ ශරීරයේ කොතනක හෝ ආබාධයක් ඇති. නැති අය කමක් නැහැ. ඔබේ හිසේ සිට පාදාන්තය දක්වා දිව්‍යමය ආලෝකයෙන් පුරව ගන්න දේ පටන් ගමු. ඔබේ ශරීරයට ඉහළින් අති දැවැන්ත ආලෝක කදම්බයක් තියෙනවා. හිස් මුදුනට ඉහළින් මුළු අහසම මේ ආලෝකයෙන් පිරලා තියෙන්නේ අවකාශය. ඇස් පියාගෙන සිතෙන් දකින්න. එක්කෙනෙක් කියලා තියෙනවා මට එහෙම පේන්නේ නැහැ කියලා. නෑ පේන්නේ නැහැ. ඔබ ඒක හිතා ගන්න. ඔබට gedara ලිඳ හිතේ මතක කරගන්න පුළුවන්ද? පුළුවන්. ඔබේ ගේ කාර්යාලේ සිතේ මතක් කරගන්න පුළුවන්.
රුවන්වැලිසෑය මහා චෛත්‍යය පුළුවන්. අන්න ඒ වගේ ආලෝකයක් ඔබට බොහොම ලේසියෙන් මවා ගන්න පුළුවන්. ඔබ ආලෝක කදම්ම දැකලා තියෙනවා. කැමැති වර්ණයකින් දීප්තිමත් සුදු වර්ණය වෙන්න පුළුවන්. ඔබට ඔබේ සිතේ කම්පන සංඛ්‍යාතය අනුව ඒ වර්ණය වෙනස් වෙනවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මේ දැවැන්ත ආලෝකය ඔබේ හිස් මුදුනට පතිත වෙනවා. ශරීර අභ්‍යන්තරයට ගමන් කරනවා. හෘදය ආශ්‍රිතව දැවැන්ත ආලෝක එකතුවක් වෙනවා. දැන් පරිබාහිරයටත් එයින් ආලෝකය නිකුත් වෙනවා. ඔබේ හම හරහා පාද හරහා ධනිය පිටිපතුල් යටිපතුල් හරහා සුලංගිල්ල දක්වාම මේ ආලෝකය හරියටම දියරයක් ගලාගෙන ගිහින් පුරවගෙන යනවා වගේ ආලෝකමත් වෙලා දැන් ශරීරේ පුරාම ඒ ආලෝකය තියෙනවා අභ්‍යන්තරේ. දැන් ඒ ආලෝකයම ඔබේ චර්මයෙන් එළියට ඇවිල්ලා විහිදෙනවා. බල්බ් එකක් ඊටාම තදින් දීප්තිමත්ව දැල්වෙනකොට අවටටත් ආලෝකය යනකොට බල්බ් එක පේන්නේ නැහැ. බලන්නවත් බෑ එච්චර ප්‍රභාස්වරයි. දැන් ඔබත් ඒ වගේ. ඔබට ඔබ පේන්නේ දැවැන්ත දිව්‍යමය එළියක් විතරයි තියෙන්නේ. අවට හැමතැනමත් දැන් ආලෝකමත්. දැන් ඔබ ඔබේ ඇහි බැම දෙක මැද්දට සිත යොමු කරන්න. එතනින් පේන විදිහට ඉදිරිය බලන්න. අමාරු නෑ පුරුදුනහම ඉදිරියෙන් දැවැන්ත ආලෝක කදම්බයක් ආයෙත් ඔබේ නළල ඔස්සේ හදවතටත් නළලටත් තව ශරීරයේ නොඑක් තැන් වලටත් ටෝච් එලි වගේ දැන් දිගටම වැදිලා ඒක තනි දැවැන්ත ආලෝකයක් බවට පත් වෙනවා. ඔබේ නළල් තලයනුත් නල්ල මැදිනුත් ඉදිරියටත් ආලෝකයක් විහිදෙනවා. මේ ආලෝක දෙකම මිශ්‍ර වෙලා දැන් තියෙන්නේ. ඒ මිශ්‍ර වුණු ආලෝකය ඔබේ ශරීරය සුමටව පොඩ්ඩක් මෙහෙම ස්පර්ශ කරන්න. දැන් එතෙන්ට ඔබේ හිත යවන්න ඔබේ ආබාධිත ස්ථානයේ රෝගී වෙච්ච තැනට. මනසින් දකින්න ඔබේ ඇඟිලි තුඩු හරහාත් එතෙන්ට අපූර්ව ශක්තියක් යනවා. ඔබට ඒක දැනෙනවා. කම්පණය වෙනවා දැනෙනවා. දැන් මමත් මගේ ශක්තිය ඔබ කරා යොමු කරනවා. දැන් ඔබේ අනිත් අත ඉදිරියට යොමු කරලා ඒ අවශෝෂණය කරගන්න. ඔබ දකින්නේ මගේ අතින් නිකුත් වෙන ජීව ප්‍රාණ ශක්තියේ ආලෝක ශක්තිය ඔබ ඇහැට පේන්නේ නැති එක ඔබ මනසින් හිතා ගන්න. දැවැන්ත ආලෝකයක් ඉදිරියේ තියෙන අතින් ඔබේ අතට සම්ප්‍රේෂණය වෙනවා. ඔබේ හදවතට සම්ප්‍රේෂණය වෙනවා. මගේ රූපයේ තියෙන උපකරණය තුලින් ඔබට දකින්න පුළුවන් මේ විශ්වය තුල යථාර්ථයක් ඇත්තටම සිද්ධ වෙන්නේ. ඔබ මෙතන මොනිටර් එකෙන් දැක්කට ඒ ආලෝකය
ඔබේ අල්ලේ සියුම් තැන් අතේ සියුම් තැන් ඔස්සේ අවශෝෂණය වෙනවා. ඉදිරියට දික් කරලා තියෙන අතේ ඇඟිලි තුඩු අල්ල ඔස්සේ ඔබේ හදවත ඔස්සේත් ඔබේ නල්ල ඔස්සේත් අවශෝෂණය වෙලා ඒ ආලෝකයේ වඩාත් බලවන්තව ඔබට සුව කරන්න ඕන තැනට ගිහින් එය ප්‍රති දීප්තිමත් ලයිට් එකක් වගේ කරනවා. අති දීප්තියක් හේගෙන දෙනවා. අනිත් ස්ථාන වලට වඩා වැඩියෙන් දැන් එතන ආලෝකමත්. ඒ සෛල දැන් ඒ ජීව ප්‍රාණ ආලෝකයෙන් පිරෙනවා. ඔබ ඒ දකින්න මම දැන් ඔබට වචනේ අන දෙනවා ඕඩර් එක දෙනවා. මා ඉදිරියේ සිටින ඔබේ ශරීරයටයි මම අන දෙන්නේ. ශරීරය නිරුපද්‍රිත නිවැරදි ශරීරයක් බවට පත් වෙනවා මේ වෙලාවේ. හිසේ කිසිදු ආබාධයක් නැහැ. ශීර්ෂය ඊටාම ප්‍රභා සම්පන්නයි. දීප්තිමත්. මොලේ ආබාධ කිසිවක් නැහැ. S2 ඔබේ දැන් ඊටාම දීප්තිමත්. ඊටා ප්‍රභා සම්පන්නව ඒක දිලිසෙනවා. එහි ආබාධ සියල්ල මෙවරයි. සංඥා හරියට ස්නායු තුලින් දැන් ගමන් කරනවා. දැන් අලුත් ඇහැක් මේ දෙන්නේ ඕඩර් එකයි අනයි. අලුත් ඇහැක්. දැන් තියෙන අලුත් කන් දෙකක් පරණ කන් දෙක නෙමෙයි. ඉතාම හොඳින් ඇසෙන කන් දෙකක්. මේ තියෙන ශක්තිය මගේ මුඛයෙන් පිට වෙන්නේ ඕඩර් එකයි. මුඛ රෝග, උගුරේ ආබාධ, තව නොයෙක් හිසේ තියෙන ආබාධ සියල්ලම අවසන්. නිරෝගීමත්ම ශරීරයක් බවට පත් වෙන්න මම මන කරනවා. මගේ උසස් කම්පන සංඛ්‍යාත සහිත සිතුවිල්ලෙන් වචනේනුත් මම ඔබට ඒක ප්‍රවිෂ්ඨ කරනවා. මගේ සිතේ වෙන කිසිවක් මේ වෙලාවේ නැහැ. කිසිම සිතුවිල්ල අතීතයක් අනාගතයක් කිසිම දෙයක් නැහැ. වර්තමාන මේ මොහොතේ මගේ සිතේ තියෙන්නේ බලවන්ත වූ එක සිතුවිල්ලයි ඒ ඔබයි. මා ඉදිරියේ සිටින ඔබයි. සුවපත් භාවයට පත් වෙනවා. විශ්වමේ සිත මා තුළ ක්‍රියාත්මක කරනවා. ඒ සිත ඊටා බලවන්තයි. ඔබේ ආලෝකමත් ශරීරයේ බෙල්ලේ සිට පහළට එනකොට තියෙන ඉන්ද්‍රියන් නිරෝගීමත් භාවයට පත් වෙනවා. අලුත් වෙනවා. අලුත්ම සෛල. අලුත් සෛල සහිත අලුත් ශරීරයක් බවට මම අන කරනවා. ඔබේ ශරීරය තුළ තියෙන ඒ සුව කිරීමේ බලයට මම අන දෙනවා ක්‍රියාත්මක වෙන්න. ඔබේ අභ්‍යන්තර වෛද්‍යවරයාට මම අන දෙනවා වහාම ක්‍රියාත්මක වෙන්න. ඒ අදාළ උපකරණ රසායනිකයන් සියල්ල ඔබට සම්පාදනය කරලා තියෙනවා. මේ මොහොතේ වහාම ක්‍රියාත්මක වෙන්න මගේ වචන ඔබට දැනෙනවා. ඔබ සවිඥානික කෙනෙක්. මගේ විඥානයම ක්‍රියාත්මක වෙන්නේ මගේ වචන ඔබේ හදවත තුළ තියෙන විඥාණයට ඉතා හොඳින් දැනෙනවා. මම ඒක දන්නවා. ඒ ඔබේ මොළයට අන දෙනවා. ඒකත් මම දන්නවා. දැනගෙන කියන්නේ මගේ වචන හොඳට අවබෝධ වෙනවා ඔබට. මම ඒක ඉතා හොඳින් දන්නවා. මම කියන්නේ ඔබටයි. ඔබේ සිරුරටයි ඉන්ද්‍රියන්ටයි. වෙනහලු වහාම ක්‍රියාත්මක වෙන්න යථා පරිදි. සකස් වෙන අලුත් තෛල සඳහා අවශ්‍ය ආලෝකය සම්පාදනය කරලා තියෙන්නේ. ඔබේ සිතුවිල්ලට අපූර්ව දෙයක් කරන්න පුළුවන්. මගේ බලවන්ත සිතුවිල්ලටත් කරන්න පුළුවන්. නිර්මාණය කරන්න පුළුවන්. සුව කිරීම සහ විනාශ කිරීම කියන තුන සිතුවිල්ලකට කරන්න පුළුවන්. මම මේ සිතුවිල්ල භාවිතා කරනවා ඒ සඳහා අලුත් සෛල නිර්මාණය වෙන්න. සුව වෙන්න. පරණ සෛල විනාශ වෙන්න. වචනයේ බලයක් තියෙනවා. මම මේ වචනය ඔබ වෙනුවෙන් කතා කරන්නේ වහාම විනාශ වෙන්න. ඒ වචනේ හදවතේ භාෂාවට පෙරලෙනවා. එතකොට බිසිරු තුල ක්‍රියාත්මක වෙනවා. හෘද වස්තුව ආශ්‍රිත රුධිර පද්ධතියේ සියලු රෝග ඉවත් වෙන්න. අලුත් සෛලත් වෙන්න. අක්මාව, වකුගඩු, අග්න්‍යාශය තව නොයෙක් ඉන්ද්‍රියන් මගේ වචනයෙන් කම්පණයට පත් වෙලා නරක ශෛලියවත් වෙන්න. මම දැවැන්ත කම්පනයක් සහිත වචනයක් කියන්නේ ඒ වලකින්න බෑ ඔබට. ඒ මග හරින්න බෑ ඔබේ ශරීරයට. ශරීරය මං ඊටාම වගකීමෙන් බලවන්ත ඔබේ සිරුරට අන දෙන්නේ. අවශ්‍ය අලුත් වැඩියාව ඔය සිරුර හිමි කෙනා ආලෝකමත් කරලා තියෙනවා. ඒ ආලෝකය තුලදී ඉෂ්ට කරන්න.
ජීව ප්‍රාණ ශක්තියට මම අණ දෙනවා මේ සියලු කාර්යයන් ඉෂ්ට කරන්න. ආහාර ජීවන පද්ධතිය ආමාශය ඇතුළු ගල්නාලේ සුවාසනාලේ ඇති වෙන ආබාධ තුවාල සියල්ලම සුව වෙන්න අවශ්‍ය අලුත් සෛල නිර්මාණය වෙන්න. තුවාල සෛල වහාම විනාශ වෙන්න මම අධිෂ්ඨාන කරනවා. මා ඉදිරියේ සිටින ඔබ තුල මේ දේ සිද්ධ වෙනවා. ස්ත්‍රී පුරුෂ මෞත්‍ර ලිංගික පද්ධතිය දරු ප්‍රසූතියට අදාළ ස්ත්‍රී ඉන්ද්‍රියන් සියල්ල තුලම තියෙන නරක ශක්ති නරක සෛල විනාශ වෙන්න ඕනේ. මේ වෙලාවෙ ඉඳලා ඉවත් වෙන්න මම අණ කරනවා. ඒ වෙනුවට අලුත් සෛල ඒ විශ්වයට විසිරෙන්න අලුත් සෛල වලට මම මගේ බලවන්ත ශක්තියෙන් බලවන්ත වචනයෙන් අණ දෙනවා. සකස් වෙන්න ওই ශරීරය තුල සකස් වෙන්න. මගේ දෑතින් නිකුත් වෙන ඒ ශක්තිය වචනෙන් ඔබහන ශක්තියමයි. මාංශ පේශී පද්ධතිය අලුත් වෙන්න. තැලීම් බිඳීම් පොඩිවීම් අස්ථි බිඳීම් චර්මයේ ආබාධ ස්නායු පද්ධතිය රුධිර වාහින පද්ධතිය සියල්ලම දැන් අලුත් වැඩියා වෙන මොහොතයි. මොහොතක් අපි නිහඬ වෙලා ඔබේ සිරුර තුල හිසේ සිට පාදාන්තයේ සුලංගිල්ල දක්වා තියෙන මේ රිපෙයාර් ටික කෙරෙන්න අවශ්‍ය පරිසරය අපි දැන් නිහඬ වීම නිසල වීම තුලින් ඇති කරනවා. මං අවශ්‍ය අණ දීලා තියෙනවා. දැන් ඒ ශාරීරිය තුල ඉන්න වෛද්‍යරයාට ඔබ සුව කරන්න අවස්ථාව දෙන මොහොතයි. ඔබට මේ විශ්වයට පෙන්වන්න අවශ්‍ය නම් තවදුරටත් අත තියාගෙන ඉන්න පුළුවන් අදාළ තැනට. එහෙම නැත්නම් ඔබට පුළුවන් රිලැක්ස් වෙන්න. අත් දෙක මේ විදිහට හරි කැමති විදිහකට පහසුවෙන් තියාගෙන නිහඬ වෙන්න, නිසල වෙන්න. එන්ජින් ලයිට් ඔක්කොම වාහනේ ඔෆ් කරන්න. බාසු නැටලීසි. කිසිම සිතුවිල්ලකට එන්න දෙන්න එපා. නිසල්මනේ ඉන්න පුරුදු වෙලා තියෙනවනේ දැන් අපි විශ්ව සමාධි භාවනාවේ. ඒ විදිහට කිසිම සිතුවිල්ලක් නැතුව ඉන්න. රෝගය ගැනවත් හිතන්න එපා. දැන් ඔබ හරියටම කියනවා නම් ඔබේ වාහනේ නැමැති ශරීරය ගෑරේජ් එකේ පාක් කරලා හදන්න කියලා ගෙදර ගියා වගේ. පැත්තකටලා නිදාගත්තා වගේ හදලා ඉවරනකම්. නිහඬ වෙමු, නිසල වෙමු. විශ්වයේ ක්‍රියාව සිදු වෙනකම් ඔබ තුල පමණ කොටවාම ඔබට ශක්තිය සම්ප්‍රේෂණය දෙනවා. මගේ සිතේ ශක්තියෙන් විශේෂ සිතෙන් ඔබට ශක්ති සම්ප්‍රේෂණය දෙනවා. ඒ විතරයි ඔබ දන්න දේ. දිව්‍යමය ආලෝකයම විතරයි. ඔබේ මනසට දැන් පෙනෙන්නේ ආලෝකයක් විතරයි. යම් වේදනාවක් දැනුණත් අපහසුයක් දැනුණත් ඔබේ කලින් තිබිච්ච රෝගයට නොසලකා හරින්න. ඇයි? දැන් ඒක විශ්වමය තියටර් එකට අරගෙන සත්‍යම කරනවා. ඉවර වෙන්නේ හරි අපූර්ව සාර්ථක භාවයකින් සතුටින්. ඒ නිසා සතුට වෙන දැන්. මේ අපූර්ව දැවැන්ත ජීව ප්‍රාණ ශක්තිය ඔබේ ශරීරය තුල අදාළ සත්‍යම කරන මොහොතයි. මොහොතකින් නැගිටින්නේ ඔබ සියලු වේදනාවල් ඉවත් වෙච්ච අලුත්ම ජීවියෙක් විදියටයි. ඒ ගැන සිත ඊටාම ප්‍රීතිමත් ස්වභාවයකින් මේ මොහොත ගත කරමු. ආලෝකමත් ප්‍රීතිමත් ස්වභාවයකින්. ඔබට විශ්වමය නාදයෙහි රැසිය කෑ ගන්නවා වගේ. ඒක ඇහි ගණන් ගන්න එපා. ඔය හැවුණු දෙයක්. ඒකෙන් ඔබට රූපයක් හැදෙන්නේ නැහනේ. ඒක නිසා වුණාට කමක් නැහැ.
ඒ අතරේදී මම ඔබට ආශිර්වාද කරනවා. ඔබ හැමෝම දැස පියාගෙන ඒ ඉන්න ආකාරයෙන්ම ශරීරය ආලෝකමත් කරගෙන ඉන්න. මම ඔබට ඉදිරියෙන් මගේ දෑතින් මගේ ශක්තිය එමෙන්ම ආලෝකය ඔබට නිකුත් කරනවා. දිව්‍යමය ආලෝකය ඔබේ මුළු ශරීරයේම මගේ ඉදිරියේ මා සිහිපත් කරගෙන මා සමග මනසින් සම්බන්ධ වෙලා සිටින ඔබේ ශරීරයේම ආලෝකමත් වේවා. ඒ සඳහා මනස ආලෝකමත් වේවා. ඔබේ මනසට සිතට ඉදිරියේ සිටින මගේ දෑතින් එන ආලෝකය පෙනේවා දැනේවා. ඇතැම් විට ඔබට දම් පාටින් පෙනේ, නිල් පාටින් පෙනේ, නොඑක් පාටින් ඔබට පෙනේ. මම මේ ආලෝකය දකින්නේ දම් පාට රුහුරු එළියක් විදියටයි. ඒක ඔබ ඇතැම් විට දකි. නමුත් මේ ආලෝකය ඔබ තුළට අවශෝෂණය වෙනකොට ඔබේ කම්පන සංඛ්‍යාත යන වෙනස් පාටක් ගන්නවා. ඒකෙදි අඩුවක් හෝ වැඩියක් වෙන්නේ නැහැ. ඒ ආකාරයෙන්ම ඔබට ඒක සම්ප්‍රේෂණය වෙනවා. ඒක නිසා ගැටලුවක් නැහැ. මා ඉදිරියේ සිටින සියලුම දෙනා මේ දිව්‍යමය ආලෝකයෙන් පිරෙනවා මම දකිනවා. ලෝකේ පුරා විසිරී සිටින මා සමග මනසින් සම්බන්ධ වෙලා සිටින ඔබ අපි මානසික සම්බන්ධතාවයක් පවත්වනවා. ඒ අනුව එයින් ශක්ති හෝමාරුවක් වෙනවා. මගේ ශක්තිය ඔබට මනසට සම්ප්‍රේෂණය වෙලා එතනින් හෘදයටත් හෘදයෙන් මොළයටත් මොළයේ රසායනික ක්‍රියාවලටත් යොමු වෙනවා. ගුවන් විදුලි යන්ත්‍රයක ඒරියල් එකට තරංගය ආකර්ෂණයෙන් පස්සේ විදුලියෙන් බලගැන්විලා ස්පීකර් එක දක්වා යනවා වගේ දෙයක් මෙතන වෙන්නේ. ඔබේ හදවතයි ඇන්ටනාව. මගේ දෑතයි මෙහි තියෙන විකාශනාගාරය. එක්තරා ජීව විද්‍යුත් ශක්ති ප්‍රවාහයක් මම නිකුත් කරන්නේ. මම අරමුණු කරන්නේ මා සමග මනසින් සම්බන්ධ වෙලා සිටින ඔබයි. ඔබ ඉන්න දුර ස්ථානයේ වේලාව කිසිම බලපෑමක් නැහැ. කාලය අවකාශය කියන බාධා දෙකෙන් තොරයි ආධ්‍යාත්මික ආලෝකය. මම මෙතන සිතන මොහොත ඔබ ආලෝකමත් වෙන මොහොතයි. තප්පරයක්වත් ගත වෙන්නේ නැහැ. ඒ මොහොතේ මේක ඒ වෙලාවෙම සිද්ධ වෙනවා. කාලය මෙතෙන්ට ගණන් ගන්නේ නැහැ. මුළු ශරීරයම ආලෝකමත් වෙනවා. ඇවිදීමේ අපහසුතාවය තිබිච්ච අය, පැරලයිස් වගේ තිබිච්ච අයගේ ස්නායු පද්ධතියේ තිබිච්ච ආබාධ සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා. අලුත්ම ඉන්ද්‍රිය පද්ධතියක් ඇති වෙන මොහොතයි මේ. මොලේ යම් යම් ලේකැට හිර වෙන ඒවා නොඑක් තත්ත්ව තිබුණා නම් ඒවා අවසానයි. එයා දිව වෙලා දැන් ඔබේ ශරීරයේ අලුත්ම ශක්තියකින් පිරිච්ච ශරීරයක් බවට පත් වෙනවා. ඔබ සිතෙන් සිතන දේ තා නිහඬව අතීත අනාගතෙන් තොරව පාරිශුද්ධව සිතුවනම් සිතුවිල්ල ක්‍රියාවක් වෙනවා. ඒ තරම් බලවන්තයි සිතුවිල්ලක්. සිතුවිල්ලක තියෙන ලක්ෂණ 3යි. බලවන්ත සිතුවිල්ලක් ඒ සිතුවිල්ලට හැඩයක් තියෙනවා. දැන් මේ ඔබේ සිතුවිල්ල තමයි එහි හැඩය තමයි සුවකාරක ගුණය කියන හැඩය. සුවකාරක ශක්තිය දෙවෙනි ශක්තිය. තුන්වෙනි ඉලක්කය. ඉලක්කය තමයි ඔබේ සිතුවිල්ල ඔබ යොමු කරන්නේ ඔබේ පීඩා වෙන ස්ථානයටයි. ඇතැම් විට gedara ආර්ථිකයත් ප්‍රශ්නයක් නැහැ. එතෙන්ටත් මේ සිතුවිල්ල ගිහින් ඒ සාර්ථක භාවයට පත් වෙන්න යොදා ගන්න පුළුවන්. ඔබට යහපත් කර්මාන්තයක්, යහපත් අදහසක් දියුණු වෙන්න, යම් මුදලක් ලබා ගන්න අවශ්‍ය තත්ත්වය පවා ඔබේ මොළයට දෙන්න ඔබට මේ ආලෝකයෙන් ඉල්ලන්න පුළුවන්. මගේ මොළයේ ක්‍රියාත්මක නොවිච්ච තැන් යලිත් ආලෝකමත් කරලා ක්‍රියාත්මක කරලා මට මඟ පෙන්වන්න කියලා. ඒ අනුව ඔබට වෙනදා නොපෙනිච්ච දේවල් පෙනේ. පිළිතුරු පෙනේ. ශරීරයේ සියලුම ස්ථාන ආලෝකමත්. මම දවදුරටත් ශක්තිය නිකුත් කරනවා. සුවපත් වෙන්න. මා නිකුත් කරන ශක්තිය මා ඉදිරියේ සිටින කෙනාට අවශෝෂණය වේවා. ජීව ප්‍රාණ ශක්තිය කොයිතරම් දුරක තිබුණත් මොහොතින් අවශෝෂණය වෙනවා.
ඔබේ ශරීරයේ ලොකු වෙනසක් මේ මොහොතේ වෙනවා. ලොකු වෙනසක් වෙනවා. තදබද ස්ථාන මුරුදු වෙනවා ඔබට දැනෙනවා. දැන් හුස්ම ගන්න පහසුයි. අතපය හිර වෙලා තිබුණා දැන් ඒවා බුරුල් වෙනවා. මේක වචනයක් විතරක් නෙවෙයි, අසත්‍යයක් නෙමෙයි, සත්‍යයක්, විශ්වමය සත්‍යයක්. නිකන් ඔහේ කියනවා, ඔහේ හිතනවා විතරක් නෙවෙයි, ලොකු බලයක් තියෙනවා. හොයාගෙන තියෙනවා මේක දැවැන්ත බල ශක්තියක් ජනනය වෙන දෙයක් කියලා. හොයාගෙන ඉවරයි, විද්‍යාවෙන් තහවුරු වෙලා ඉවරයි. ඒ නිසා ඔබට සැක කීම අවශ්‍ය නැහැ. සිද්ධ වෙන දෙයක් මම ඔබට දිනෝ 10ක් ඉදිරියට මේක කරලා පෙන්නලා තියෙනවා. සුව වෙන්න ඔයා දන්හි නැගිටින්න කිව්වම නැගිටින්නේ කොහමද? ඒ ශක්තිය සම්ප්‍රේෂණය වෙන නිසායි. බොහෝ දුර ඈත පළාත් වල ඈත රටවල් වල අය සුව වෙන්නේ නිසායි. සුවපත් වෙනවමයි. මේ ශක්තිය radiant healing light එකයි. light healing එකයි. දිව්‍යමය ආලෝකය ඔබ වටා හැම තැනම ක්‍රියාත්මකයි. මම මගේ බලය යොදලා ඒ ඔබට අවශෝෂණය කරපු එකයි කරේ. ඔබ සිතින් මනසින් දකින දේ සැබෑවක් කරගන්නවා. විශේෂ ස්වභාවයයි බලවන්ත සිතුවිල්ල ඔබ ඉදිරියේ ඇත්තක් බවට පත් කරලා දෙනවා. ඔබට පුදුම හිතන දේවල් මේ වෙනකොට ජීවිතේ සිද්ධ වෙලා ඇති. ඔබ තදින් හිතපු දේවල් පහවද ඇත්තක් වෙලා තියෙන්න පුළුවන්. දවස් කීපයකින් ඔබ ඉදිරියේ ඒක සිද්ධ වෙලා තියෙන ඔබ ඕන තරම් දැකලා ඇති. ඒ වගේමයි ඊට වඩා පහසුවෙන් ඔබේ ශරීරය තුල මේ දේ සිද්ධ වෙනවා. හොඳ හිමින් ඇස්සරින්න. මම ආශිර්වාද කරනවා. ඔබේ දෑත ඉහළට සෝගන්න මිනිත්තු 2ක්. ශරීරයට මා දෙන මේ ශක්තිය අවශෝෂණය වෙනවා. ඔබේ අල්ලට ඇඟිලි තුඩු වලට ඒ සම්ප්‍රේෂණය දැනේ. නොඑක ආකාරයෙන් ඒ සංවේදනය දැනෙන ඔබට. ඒ කිතිකැවීම ඔස්සේ ශරීරයේ අදාළ තැන ක්‍රියාව සිද්ධ වෙනවා. හොඳයි. දැන් අපි සැහැල්ලු වෙමු. දැන් බලන්න පුළුවන් ඔබට ඔබේ වෙනස් වීම. අතපය උස්සලා මේවා වැඩ කරලා බලන්න. කාට හරි මොන හරි කියන්න ඇහෙනවද නැද්ද බලන්න කියලා. අනිවාර්යෙන් ක්‍රියාත්මකයි. තද බල සම්පන්න වචනේ ඔබේ සිරුර තුර අගේට වැඩ කරනවා. ක්‍රියාත්මක වෙනවා. ඔබත් ඔබේ ඉන්ද්‍රියට කතා කරන්නේ නැති. සුවපත් වෙන්න කියලා. මම එක ඉන්ද්‍රියන් ගැන කියනකොට ඔබේ ඉන්ද්‍රියට ඔබ කතා කරන්නේ නැති. නැගිටලා විදින්න. සැකයත් බයත් ඉවත් කරන්න. විශ්වාසවන්ත වචනයට කරන්න බැරි දෙයක් නැහැ. පුදුම බලයක් තියෙනවා. සැකේ තියෙන ඔබේ මෝඩකම තුලයි, අවිද්‍යාව තුලයි. නෑ, මේක ඇත්තක්. ලෝකේ තියෙන බලවන්ත ශක්තිය චිත්ත ශක්තියයි. සිතේ ශක්තියයි බලවන්තම ශක්තිය. ශ්‍රේෂ්ඨතම ශක්තිය මනසේ ශක්තියයි. මනෝසෙට්ටා. එහෙනම් මේ චිත්ත ශක්තියයි ඔබ වෙනින් යෙදුවේ. ඖෂධයට යන්ත්‍ර මන්ත්‍ර වෙන්න පුළුවන්, නොඑක් රසායන ද්‍රව්‍ය වෙන්න පුළුවන්. නොඑක් ආකාරයෙන් ඔබට ප්‍රේෂ්ඨ වෙන ශක්තිය ඔක්කොට වැඩි බලවන්තම ශක්තියයි මම ඔබට ආරෝපණය කරේ චිත්ත ශක්තිය. වචනේ හරහත්, සිතුවිලි හරහත්, ක්‍රියාව හරහත්, සිත කාය වචන තුනෙන්ම ඔබට සම්ප්‍රේෂණය කරපු එකයි කරේ. ඒ ඔබ තුළ යථාර්ථයක් වෙලා ඇති. අවිදල කළ බලන්න ඒකාන්තයෙන්ම ඔබ ලොකු වෙනසක් අද දකින්නවාමයි. මට ඒක ස්ථිරයි. මට දැනෙච්ච දේ තුල ස්ථිරයි. හොඳට නැගිටලා විතර බලන්න. සුවපත්. හෙටත් ඔන්න ඔබට අවස්ථාවක් තියෙනවා. ඒ විදිහට මේ වැඩසටහන තුල මොනතරම් ආබාධයක් තිබ්බත් ඔබ ඉඳලා බලන්න දවස් 14 වනේ නැහැ 7ක් යනකොට ඔබේ කාර්ය සිද්ධ වෙලා ඉවරයි. මේ මොහොතේ 75%කට වැඩි කෙනෙක් සුවය දකින්නවා. මාත් එක්ක හරියාකාරව සම්බන්ධ වෙලා හිටියනම් කන්සන්ට්‍රේට් කරා නම් අනිවාර්යෙන් ඔබේ ශක්තිය අවශෝෂණය කරගන්න. අම්මගේ ශක්තිය පුතාට කුසේදී විතරක් නෙමෙයි කුසෙන් එළියට ආවෙන් පස්සෙත් බලපානවා. ඒ නිසානේ අම්මට ඉන්ජෙක්ෂන් එකක් ගහනකොට ඇඳේ හැපැත්තේ ඉන්න අලුත් උපන් දරුවා ගැසෙන්නේ. ඒ වගේ සම්බන්ධතාවයක් අපි හැමෝම තුල තියෙනවා. ඒ සම්බන්ධතාවය හරහා තමයි අපි ශක්තිය දෙන්නේ. දැන් ඔබට අත්දැකීම ඇති. අද අපූර්ව දවසක් ඔබ සුවපත් වෙච්ච දවස
ඊට පස්සේ ලෙඩ වලට බය නොවන සිතක් ඇති කරගත දවස, කිසිම දෙයකට බය නොවන සිතක් ඇති කරගත දවස බය වෙන්න එපා. ඊට පස්සේ රෝග වලට ඔබ මරණයටපත් කරන්න බෑ. මොන රෝගයක් ආව ශරීරය ඇතුලේ එන්නේ, මොන තරම එකක් ආවත් බය වෙන්න එපා. ඒක විනාශ කළ දාන්න අවශ්‍ය දස දහස් ගුණයක ශක්තියත් බලයත් අවශ්‍ය දේවලුත් ඇතුලේ ගැප් කරලා ඉවලා තියෙන්නේ. නිර්මාණය කරනකොට අන්දේ ඉඳලා බය වෙන්න එපා. හොඳට නිදා ගන්නද සැහැල්ලුවෙන්. අපි ඔය රෝගී නැති කළා දානවමයි. ඒ අදිෂ්ඨානයට එන්න. රෝග වලට दारिद्रතාවයට අපි තුල ඉඩක් නැහැ. මගේ මොළේ හොඳට වැඩ කරනවා අද ඉඳලා. ඒ සිතුලට එන්න. හොඳට මගේ ශරීරය ක්‍රියාත්මක වෙනවා. මොනවා තිබුණත් මම මේ ශක්තිය යොදලා ඒක නැති කර ගන්නවා. ඒ බලය මා තුළ තියෙනවා කියන தත්ත්වයට ඔබ හිත ශක්තිමත් කර ගන්නවා. එතන ඔබේ දිනුම තියෙනවා. ඊට පස්සේ කිසිම ලෙඩකට බෑ ඔබට හානි කරන්න. මතක තියාගන්න. ඒ කාලය ඉවරයි. කිසිම පිළිකාවකට ඔබ වලට දක්වන්න ඊට පස්සේ හම්බ වෙන්නේ නැහැ. හරියාකාර මේ වැඩේ තුල ඔබ ඉන්න. ලොකු වෙනසක් ඔබ තුල සිද්ධ වෙයි. ඖෂධත් ඔබට උදව් කරයි. හැබැයි සහ මුලින්ම මේක ඉවර කරගන්න, ඉවත් කරලා අලුත් ශෛල ඉන්ද්‍රියන් හදාගන්න ඔබට මේ ජීව ප්‍රාණ ශක්තිය මේ ආලෝකයෙන් පුළුවන්. දිව්‍යමය ආලෝකය තමයි ඖෂධයකිනුත් නිකුත් වෙන්නේ. ඔබට ඇහැට පේන්නේ නැහැ. දැවැන්ත ආලෝකය ඔබට සිතෙන් නිර්මාණය කරගන්න පුළුවන් ඒ යථාර්ථයක් වෙනවා. ඇයි? සිත කියන්නේ අන්තරීක්ෂයමයි. ඔබ සුවපත් කරන ඔය ආලෝකයට කියන්නේ කොස්මික් රේස්. කොස්මික් කිරණේ විද්‍යාව කියලා දෙන්න. ඒ එන්නේ අන්තරීක්ෂයේ ඉඳලා. අන්තරීක්ෂය එතනයි. එහෙනම් ඔන්න සුවකාරක කිරණ ඔබට ඕනෑම වෙලාවක නිකුත් කරගන්න පුළුවන්. ඒ කිරණේ ඔබ සුවපත් වෙනවා. හොඳයි. අපිට ඥාන ශක්ති සම්ප්‍රේෂණේ එවැනි දැවැන්ත ශක්තියක් ගැප් කරගෙන දැවැන්ත ඥානයක් ගැප් කරගෙන උත්තරීතර ජීවීන් වන දිව්‍යමය ඇත්තෝ අපි දෙවියන් කියලා හඳුන්වන මම දෙවියන් කියන වචෙන් රෙඩි කැමති නැහැ මොකද දිව්‍යත්වය කියන්නේ එකක් දෙවියන් කියන්නේ තව එකක් නිසා නමුත් අපි භාවිතයේ තියෙන නිසා අපි දෙවියන් කියලා හඳුන්වන මේ උත්තරීතර ශක්තියින් අපි හඳුන්වනවා අති දැවැන්තම බලවේගයේ ශ්‍රීමා විෂ්ණු දිව්‍ය රාජ්‍යෝත්තමයන් නමින් ගෞරවයෙන් අති දැවැන්තම ක්‍රියාකාරී බල ශක්තිය ශක්ති මාතාව දුර්ගා මාතාව ලෙසින් සුවකිරීමේ ශක්තියට දුර්ගා මාතාව ලෙසින් විෂ්ණු දුර්ගා ලෙසින් අපි හඳුන්වනවා ඒ ශක්ති මාතාවත් අපි මේලාවේ ආදරෙන් සිහිපත් කරනවා ඒ ශක්තියින් වඩා වර්ධනය වේවා ඒ දිව්‍යමය ආලෝක ප්‍රභාව වඩා වර්ධනය වේවා පුද්ගලානුරූපව ඒ ශක්තියින් ක්‍රියාත්මක වෙනකොට අපි දෙවියෝ කියලා කියනවා එයාගේ ආශාවක් තියෙනවා මතු බුද්ධත්වයටපත් වෙලා ලොකු සේවයක් රටට කරන්න දේශයට ජාතියට විශ්වයට කරන්න ඒ සඳහා අපිත් රැස් කරගත්ත ඒ ප්‍රීතිමය ස්වභාවය ඉවහල් වේවා. අපි තුල ක්‍රියාත්මක වෙච්ච ඒ දැවැන්ත දිව්‍යමය ශක්තිය ඉවහල් වේවා. ඒ සම්ප්‍රේෂණය වේවා. එයයි පින් අනුමෝදන් වෙනවා කියලා කියන්නේ. එතකොට අපි කරපු යම් කුසලයක ඒ ප්‍රීතිමත් කොටස දැකලා සතුටටපත් වේවා. අපි සාම්ප්‍රදායික විදිහට ගාතාව නොකියුවොත් හිතට හරි මදිනේ. ඒ නිසා අපි ගාතාව කියලා පින් අනුමෝදන් කරමු. අනිත් ආගම් වල අපේ ඥාති ඉන්නවනේ. කතෝලික, ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු ඔබේ ආගමේ ක්‍රමයට ඔබේ ස්තුතිය උත්තරීතර දිව්‍යත්වයට පිරිනමන්න. හොඳයි අපි ගාතාව කියමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මම් පරන්ති ලෝකා සමස්තා සුඛිනෝ භවන්තු සියලුම දෙනා නිදුක් නිරෝගීමත් භාවයටපත් වේවා සියලු ජයග්‍රහණත් වේවා තෙරුවන් සරණයි දෙවි හිටයි